ඔයගොල්ලෝ අහලා තියෙද සස ජාතකය ගැන? අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සස ජාතකය. ඉතින් එක්තරා කාලයක අපගේ බුදුරජාණන් වහන්සේ සාලිකුවි වනාන්තරයක ඉපදුණා. ඉතින් මේ හාවට හොඳම මිතුරන් දෙදෙනෙක් හිටියා. ඒ දෙන්න තමයි නරියයි වඳුරයි. ඉතින් මේ හාව එක දවසක් දැක්කා අහසේ ලොකුවට චන්ද්‍රයා දිස් වෙලා තියෙනවා. පූර්ණ චන්ද්‍රයා දිස් වෙලා තියෙනවා. ඉතින් මේ හාව දැනගත්තා හෙට පොය දිනයක් කියලා. හාව ගිහිල්ලා තමන්ගේ යාළුවන්ට මෙන්න මේ වගේ යෝජනාවක් සිදු කළා. එයා කිව්වා හෙට පොය දවස නිසා අපි සිල් ගමුද කියලා. ඉතින් අනිත් යාළුවෝ දෙන්නත් මේ හාව කියන දේවල් ඉහෙලින්ම පිළිගන්නවා. ඒ වගේම මේ නරියා සහ වඳුර මේ හාවට කිව්වේ සස පඬිත කියලා. එහෙම කියන්න හේතුව උනේ මේ හාව මේ දෙන්නට වැඩිය ගොඩාක් නුවණින් ඉහළ කෙනෙක් නිසා. ඉතින් කොහොම හරි මේ යෝජනාවට තුන්දෙනාම කැමති වුණා. හැබැයි ඉතින් මේගොල්ලෝ අටසිල් වගේ දේවල් දන්නේ නැහැනේ. මේගොල්ලෝ කෙලව ජීවත් වෙන සතුන්නේ. ඒක නිසා හාව එකට සීලයක් කිව්වා. ඒ තමයි අපි ඒ දවස් තුලදී රැස් කර ගන්නා ලද ආහාර කවුරු හරි කැම නැති කෙනෙක් ආවොත් අපි අනිවාර්යෙන්ම ඒ කෙනාට දෙන්න ඕනේ කියලා. ඉතින් මේ යෝජනාවට හැමෝම කැමති වුණා. කොහොම හරි පහුවදා දවස උදා වුණා. මුලින්ම කැම හොයාගෙන ගියේ නරියා. නරියට එක පරම ගෙදරක් හමු වුණා. ඒ ගෙදර කිඹුල් මසක් තිබුණා. පිළියෙල කරපු කිඹුල් මසක්. ඉතින් මේ නරිය වටපිට බැලුවා මේකට අයිතිකාරයෙක් ඉන්නවද කියලා. අයිතිකාරයෙක් නැති නිසා නරියා ඒ කිඹුල් මසත් අරගෙන ගිහිල්ලා එක පැත්තකින් තියාගෙන භාවනා කරමින් හිටියා. මෙයා මෙහෙම භාවනා කර කර ඉන්නකොට ඔන්න වඳුරත් කෑම හොයාගෙන එන්න ගියා. වඳුර කෑම හොයාගෙන එන්න ගියාට පස්සේ මීයම වල්ලක් හොයාගත්තා. ඊට පස්සේ ඒ මීයම වල්ල අරගෙන අවිලා පැත්තකින් තියාගෙන එයා භාවනා කළා. ඉතින් ඊට පස්සේ හාවත් ගිහිල්ලා තම කනදේ එයා කන්නේ තනකොළනේ. ඉතින් එයා ගිහිල්ලා හීතල මිදියක් හොයාගෙන ඇවිල්ලා එක පැත්තකින් තියාගෙන භාවනා කරගෙන මෙන්න මෙහෙම හිටුවා. කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා මගෙන් කෑම ඉල්ලුවොත් මට එයාට මේව දෙන්න බෑ. මම මොකද කරන්නේ කියලා. ඉතින් එයා මෙන්න මෙහෙම දෙයක් හිතලා අන්තිමට මෙයා හිතුවා මෙන්න මෙහෙම. මම කවුරු හරි මග ළඟට කෑම හොයාගෙන ආවොත් මගේ ජීවිතය ඒ කෙනාට ආහාරය පිණිස පූජා කරනවා කියලා. ඉතින් මේ හාවත් එහෙම හිතාගෙනම භාවනා කරන්න පටන් ගත්තා. හාවා භාවනා කර ඉන්නකොට මේගොල්ලෝ තුන්දෙනාගේම මේ සීලය දැකපු සක්‍ර දේවීන්ද්‍රයන්ට සීලය පරීක්ෂා කිරීමට හිතුණා. සක්‍ර දේවීන්ද්‍රයන් බ්‍රාහ්මණ වෙස් අරගෙන මේ කැලේට ආවා. මුලින්ම නරිය ළඟට ගිහිල්ලා අනේ මට හරිම බඩගිනි ඔබ ළඟ මට කෑමට දෙන්න දෙයක් තියෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ මේ නරිය කිව්වා ඔව් මම මේවා ඔබ අනුභව කරන්න කියලා. ඊට පස්සේ සක්‍ර දේවීන්ද්‍ර කිව්වා නැවත ඇවිත් ගන්නම් කියලා ආයෙමත් අනිත් කෙනා ළඟට ගියා. වඳුර ළඟට ගිහිල්ලත් ඇහුවා අර කලින් කෙනාගෙන් අහපු විදියට. ඉතින් ඒ වඳුරත් එයා ළඟ තිබුණු මීයම වල්ල මේ බ්‍රාහ්මණයට දුන්නා. පස්සේ ඇවිල්ලා අරගෙන යන්නම් කියලා එයා ගියා හාව ළඟට. හාව ළඟට ගියාම හාවගෙනුත් අර දෙන්නගෙන් අහපු විදිහටම ඇහුවා. හාවා කිව්වා එහෙනම් ඔබ ගිනි මැලයක් ගහන්න කියලා. ගිනි මැලය ගැහුවට පස්සේ හාව එයාගේ ඇඟේ හිටපු පුංචි සත්තුන්ව ඉවත් කරලා ඒ ගින්නට පැන්නා. හැබැයි හාවගේ එක රෝම කූපයකටවත් කිසිම හානියක් වුණේ නැහැ ඒ ගින්නේ. ටිකක් වෙලා ගින්නෙන් නොදැවුණු නිසා හාව මෙන්න මෙහෙම ඇහුවා. ඇයි මේ ගිනි පිච්චෙන්නේ නැත්තේ? එහෙම ඇහුවට පස්සේ සක්‍ර දේවීන්ද්‍ර තමන්ගේ සක්‍ර දේවීන්ද්‍ර වෙස නැවතත් ගත්තා. ඊට පස්සේ හාවට කිව්වා ඒ ඔබගේ සීලයේ බලය නිසා කියලා. ඉතින් ඊට
දේවේන්ද්‍රයන් චන්ද්‍රයා මත මේ සසපණ්ඩිතයන්ගේ හාවගේ රූපය ඇඳා. ඉතින් එදා පටන්ම මිනිස්සු කිව්වා හඳේ හාවෙක් ජීවත් වෙනවා කියලා. ඇත්තටම යාළුවනේ හඳේ හාවෙක් නැහැ. ඒ වුණාට හඳේ හාවගේ ඡායාව තියෙනවා. ඉතින් පුංචි යාළුවනේ අපිට මේ ලස්සන කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි අපි සිල් ආරක්ෂා කරන්න ඕනේ. අපි සිල් ගත්තා වගේම ඒ සීලය අපි හොඳින් ආරක්ෂා කරන්න දැනගන්න ඕනේ. ඒ වගේම අපි යම්කිසි කණ්ඩායමක නායකත්වයේ දරනවා නම් අපි ඒ කට්ටියට කියපු විදියට අපි කටයුතු කරන්න ඕනේ. අපිට ඒක හොඳින් හාවගෙන් ගන්න පුළුවන්. හාව යාගේ යාළුවන්ට කිව්ව නේද එදා අපි ළඟට ගෙන ඕනෑම කෙනෙකුට අපි ළඟ තියෙන ඕනෑම දෙයක් දෙන්න ඕනේ කියලා. අන්න හාවට තිබුණනේ යාළුවනේ කමන්නේ ඒගොල්ලෝ දැනගන්නේ නැහැ මම එහෙම කරා කියලා හිතලා එයා එහෙම නොකර හිටියේ නැහැ. අන්න ඒ වගේ අපි යහළුවන්ට පොරොන්දු වෙනවා.